හායි යාළුවනි කොහොමද ඔයාලට සඳස් ෆැමිලි YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ ගෙදර දවල් කෑම හැදෙන විදිය තමයි ඔයාලට මම අද ගේන්න යන්නේ. ඉතින් රස කෑම ටිකක් හදන විදිය මම ගෙනල්ලා තියෙනවා. ඉතින් හැමෝටම මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම අද හිතාගෙන හිටියේ දවල්ට කොළ මැල්ලුමක් හදන්න ඕන කියලා. ඉතින් මේ තමයි මයොග්ග කොළ. සමහරක් අය නම් කහලා නැතුව ඇති. ඒ උනට මම හිතනවා ගොඩක් අය කාලා ඇති කියලා රසම රස මැල්ලුමක්. අද මඤ්ඤොක්ක කොළ හදන්න ඕන නම් මට තිබ්බේ නැහැ. ඒ උනාට මම තිබුණු දේවල් දාලා රහට මඤ්ඤොක්ක කොළ එක හැදුවා. ඉතින් ඔයාලා බලන්නකෝ මඤ්ඤොක්ක කොළ එක හැදෙන්නේ කොහොමද කියලා. ඉස්ලාම් මම මඤ්ඤොක්ක කොළ ටික ගෙනල්ලා ඒ ටික ඉති වලින් කඩලා වංගෙඩියට දාගන්නවා. ඉතින් මගේ ෆොටෝග්‍රැෆර් තමයි මගේ පුතා. ඉතින් එයාට තාම හරියට තේරෙන්නේ නැති වුණත් මම කියන විදිහට එයා වීඩියෝ කරනවා. මගේ කැමරාවත් එච්චර හොඳ එකක් නෙමෙයි. කැමරාව කිව්වට මගේ ෆෝන් එක එච්චර ක්වොලිටි කැම් එකක් තියෙන ෆෝන් එකක් නෙවෙයි. ඉතින් පොඩ්ඩක් කැතයි ඇති. ඒ වුණාට මම වීඩියෝ එක ඒකෙන්ම කරනවා. මම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ YouTube channel එකක් පටන් ගන්න. නමුත් මට මැරි කරද්දිම ෆෝන් එකක් සාමාන්‍ය ෆෝන් එකක් තමයි තිබුණේ. හොඳ කැමරාවක් තියෙන කියන්නේ මේ වගේ කැමරාවක් තියෙන ෆෝන් එකක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි කමන්නේ මම පටන් ගන්නවා කියලා හිතලා අන්න ඉතින් මේ කැමරාව තියෙද්දිම මම පටන් ගත්තා. ඉතින් අපි මොනාට හරි ආසාවක් තියනවා නම් අපි තියෙන දේවල් වලින් ඒක හැබෑ කරගන්න ඕනේ. එහෙම තමයි මම දැන් හිතුවේ. ඉතින් මම දැන් ඒ තියෙන ෆෝන් එකෙන්ම කරනවා. අපේ ඒක තමයි අපි සතුට වෙන්න ඕනේ. ඉතින් ඔන්න මම දැන් මඤ්ඤොක්ක කොළ ටික බාගෙට කෙටිගෙන එද්දි මිරිස් සෝදලා නයි මිරිස් පොඩ්ඩක් සැරයි වුණාට රසයි නයි මිරිස් ඊට පස්සේ ඒකටම දාන්න ඕනේ සුදු ලුණු. ආයි දාන්න ඕන ලුණු ටිකකුත් කපලා. මේ මං හදන විදියට කාපු අය කියනවා රසයි කියලා. ඉතින් මං ඔයාලට පෙන්නනවා. ඔය ටික දාලා මම ලුණුත් ඒකටම දාලා තමයි කොටන්නේ. එතකොට මේ පස්සේ අඩුපාඩු ටිකක් දාගන්න පුළුවන්. ලුණුත් ඒකටම දාලා ඔන්න කොටනවා. සාමාන්‍යයෙන් කෙටි වුණාට පස්සේ අපි ඔකට ගාගත්ත පොල් ටිකකුත් දාගන්න ඕනේ. පොල් පස්සේ දාලත් සමහරක් අය හදනවා. ඒ වුණාට මං හිතනවා පොල් කෙටෙනකොටම දාදීම තමයි රස. ඉතින් ඔන්න මම පොල් ටිකත් ඒකට දාලා පොල් ටික සාමාන්‍යයෙන් කෙටුනම ඇති. ඉතින් පොල් ටික දාලා සාමාන්‍යයෙන් කෙටුනට පස්සේ අපි ඒ ටික අරගෙන හට්ටියකට දාලා ඒකට වතුර ටිකකුත් දාලා ලිපෙන් තියාගන්න ඕන. ඉතින් මං ඔන්න එඩිට් කරන්න ඉස්සලා වෙන දේවල් ටික කිව්වා. ඉතින් අපේ ගෙදර උනත් එච්චර හොඳට හදලා නැහැ. ඉතින් ওই තියෙන විදිය තමයි ඉස්සරහට තමයි ඒවා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. ඉතින් සමහරක් අයට නම් ඉතින් මේ දේවල් දෙමාපියන්ගෙම හම්බ වෙනවා. සමහර අයට එහෙම නැහැ. අපිම දියුණු වෙන්න ඕන. අපිම උත්සාහවන්ත වෙලා එහෙම දෙයක් තමයි අපිටත් තියෙන්නේ. ඉතින් මගේ හබී නම් ගෙදර නෑ. එයා රස්සාවක් කරනවා දුර තැනක. ඉතින් ගෙදර ඉන්නේ මමයි මගේ චූටි පුතයි විතරයි. ඉතින් අපි දෙන්නා ඉතින් එයා ඉස්කෝලේ ගිහින් එනකම් මම පොඩි චූටි බිස්නස් එකක් තියෙනවා අපිට. ඒකේ ඉන්නේ. ඉතින් ඒ ඉවර වෙලා ඇවිල්ලා තමයි මම මේ දවල්ට උයන ගමන් මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මම වතුරත් අපි අර දාගත්ත කොළ ටික තිබුණ වතුර ටිකම තමයි දාගත්තේ. ඒක රසයි. ඔන්න දැන් ලිපේ තියලා තියෙනවා. අතනොන් ලිපේ හදන කෑම හරිම රසයි.
හදලා ඉවර වෙලා ඔන්න පරිප්පු ටිකත් සෝදලා ඔක්කොම කරලා ඒවට අවශ්‍ය දේවලුත් කපාගෙන සුදු ලුණු, කරපිංචා, අවමිරිස්, රම්පෙයි, සුදු ලුණු, ඒ ඔක්කොම එකට එකතු කරගෙන මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු ඒවත් දාලා මම කලින් මිරික ගත්ත පොල් කිරි ටිකක් දාලා ඔක්කොම ටික දාලා ඔන්න ඒකත් ලිපේ තිබ්බා. ඒකත් ලිපේ තියලා ඒකත් තැම්බෙනකම්ම ලිපේ තියලා ඔන්න සැරින් සැරේට බැලුවා තැම්බිලාද කියලා. ඊට පස්සේ මම හාල් මැස්සු බැදුමකුත් හදාගත්තා. ඉතින් හාල් මැස්සු බැදුමත් හදාගෙන මමයි මගේ චූටි පුතායි දවල් කෑම ගත්තා. ඉතින් මම ඔයාලට වීඩියෝ එක ඉවර වෙද්දීම බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ අන්න මම කෑම හදලා ඉවරයි. මුලින්ම මම මගේ චූටි පුතාට කෑම බෙදලා දුන්නා. ඉතින් එයා කෑම කෑවා. රසයි කියලා කිව්වා. ඉතින් මමත් කෑම කනවා එයත් එක්කම. ඉතින් මම කියනවා මගේ YouTube channel එක subscribe කරලා නැති හැමෝටම subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. මගේ තාම YouTube channel එක අලුත්. ඉතින් subscribers ලත් එච්චර නෑ. views එච්චර නෑ. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් මම හැමෝටම ආරාධනා කරන හැමෝටම බලන්න කියලා. ඉතින් මගේ වීඩියෝ එක end කරනවා. හැමෝටම සුබ දවසක්. හැමෝටම සුබම වෙන්න ඕන.